සාදරයෙන් පිළිගන්නව හැමෝම දැනුම TV YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ තියෙන දියුණු රටක් වෙන සිංගප්පූරුව ගැන. සිංගප්පූරුව දියුණු වෙන විදිහ අහන් ඉන්න ආස හිතෙන කතාවක්. ඒ වගේම පුද්ගලයෙක් හැටියට දියුණු වෙන්නත් මේකෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසාම තමයි අද අපි සිංගප්පූරුව දියුණු වුණ විදිහ ගැන ඔයාලට කියන්න තෝරගත්තේ. බිස්නස් එකක් කරන්න ලෝකේ ලේසිම රටවල් වලින් අංක 2. ලෝකේ ආරක්ෂාකාරීම රටවල් වලින් අංක 7. ආසියාවේ හොඳම අධ්‍යාපනය තියෙන රට සහ වැඩිම විදේශ ආයෝජන සහිත රටක් විදිහට සිංගප්පූරුව හඳුන්වන්න පුළුවන්. සිංගප්පූරුව ආග්නිතික ආසියාවේ දූපත් රටක් සහ නගර රාජ්‍යයක් වශයෙන් සැලකෙනවා. රටේ භූමි ප්‍රදේශය එක් ප්‍රධාන දූපතකින් සහ දූපත් 63කින් සමන්විත වෙනවා. එය මැලේ අර්ධද්වීපයේ දකුණු කෙළවරට ඔබ්බෙන් බටහිරින් මලක්කා සමුද්‍ර සන්ධියට දකුණින් සිංගප්පූරු සමුද්‍ර සන්ධියට සහ ඉන්දුනීසියාවේ රියාව් දූපත් වලට මායිම්ව සමකයට උතුරින් පිහිටා තියෙනවා. සිංගප්පූරුවේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 735.6ක්. ලංකාවේ භූමි ප්‍රමාණයට සාපේක්ෂව එය 89න් එකක්. ඒ කියන්නේ ලංකාව සිංගප්පූරුව වගේ 89 ගුණයක් විශාලයි. සිංගප්පූරුව වසර 100කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණා. යටත් විජිත විරෝධී සහ ජාතිකවාදී හැඟීමකින් කටයුතු කරන ලද රටක් නිසා නිදහස ලැබීමට එය ප්‍රබල හේතුවක් වුණා. 1963 අගෝස්තු මාස 31 වෙනිදා සිංගප්පූරුව බ්‍රිතාන්‍ය කිරීටියෙන් වෙන් වී මැලේසියාව සමග ඒකාබද්ධ වී මැලේසියාවේ සම්මේලනයක් පැවැත්තුවා. ඒ අවස්ථාවේදී මැලේසියාවේ කොටසක් ලෙස සිංගප්පූරුව වසර 2ක කාලයක් ගත කළා. සිංගප්පූරුවේ මැලේ ජාතිකයන් වගේම චීන ජාතිකයනුත් වාසය කරනවා. මැලේසියාව තුළ මැලේ ජාතිකයන් බහුතරයක් සිටියා. කමියුනිස්ට්වාදයේ බලපෑම සීමා කිරීමට මැලේසියාවට අවශ්‍ය වුණා. කමියුනිස්ට්වාදය කියලා කියන්නේ අන්තවාමාංශික, දාර්ශනික, සමාජීය, දේශපාලනික සහ ආර්ථික මතවාදයක් සහිත ව්‍යාපාරයක්. කොමියුනිස්ට් සමාජයක් බිහි කිරීම එහි ඉලක්කය වෙනවා. කමියුනිස්ට් සමාජය සමාජයේ සෑම කෙනෙකුටම නිෂ්පාදන බෙදා දීම සහ හෝමාරු කිරීමේ මාධ්‍යවල පොදු හිමිකාරීත්වය පිළිබඳ අදහස මත පදනම් වූ සමාජ ආර්ථික අනුපිළිවෙලක්. කමියුනිස්ට් වාදය සමහර විට සමාජවාදය සඳහා සමාන පදයක් ලෙස භාවිත කරනු ලැබුවත් එය ප්‍රධාන වශයෙන් සමාජවාදයේ විශේෂිත නමුත් වෙනස් වූ ආකාරයක් ලෙස දක්වන්න පුළුවන්. කමියුනිස්ට් වාදීන් බොහෝ විට ස්වේච්ඡාවෙන් ස්වයං පාලනයක් අපේක්ෂා කරනවා. මේ නිසා මැලේසියානු පාර්ලිමේන්තුව සිංගප්පූරුව මැලේසියාවෙන් නෙරපා හැරීමට ඡන්දය ප්‍රකාශ කළා. ඉන් අනතුරුව සිංගප්පූරුව වෙනම රාජ්‍යයක් ලෙස නම් කෙරුණා. 1965 අගෝස්තු 9 වන දින සිංගප්පූරුව විධිමත් නිදහසක් ලබා ගත්තා. යුසෝබින් ඉෂාක් එහි පළමු ජනාධිපතිවරයා ලෙසත් ලී කුවාන් යූ ප්‍රථම අගමැතිවරයා ලෙසත් පත් වුණා. ස්වාධීන රටක් විදිහට නිදහසෙන් පස්සේ සිංගප්පූරුව විශාල ගැටලු ගණනාවකට මුහුණ දුන්නා. සිංගප්පූරුවේ මිලියන 3ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් රැකියා විරහිත වුණා. එහි ජනගහනය 3න් 2කට වඩා ජීවත් වුණේ නගරයේ මායිමේ මුඩුක්කු සහ අනවසර ජනාවාසවලයි. රටේ සම්පූර්ණ ජනතාවගෙන් 50%කට විතරයි නිවාස තිබුණේ. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත්, සනීප ආරක්ෂාව, නිසි යටිතල පහසුකම් සහ ප්‍රමාණවත් ජල සැපයීමක් ප්‍රමාණාත්මකව තිබුණේ නැහැ. සංවර්ධනය අතින් විශාල ගැටලු රැසක් එවකට තිබුණා. ඒ වන විට සංවර්ධනය කිරීමේ උත්තේජනයක් සැපයීමට අනෙක් රටවල ආධාර අවශ්‍ය වුණා. එහිදී ලී කුවාන් යූ ජාත්‍යන්තර සහාය අපේක්ෂා කළා. නමුත් ඔහුගේ ආයාචනාවලට පිළිතුරු නොලැබුණු අතර සිංගප්පූරුවට තමන් විසින්ම නැගී සිටීමේ දැඩි අවශ්‍යතාවය මතුවුණා. ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට උපකාර නොලැබෙන නිසා තමන්ගේම ශක්තිය නැගී සිටීමට සිංගප්පූරුව පටන් ගත්තා. සිංගප්පූරුවේ හැරවුම් ලක්ෂ්‍ය උනේ මෙයයි. සිංගප්පූරුව සේවා වෙළඳපොළ වැනි විශාල වශයෙන් ශ්‍රමය ආකර්ෂණය කරන කර්මාන්තකරණයට අවධානය යොමු කළා. එහිදී මතු වූ ගැටලුව නම් සිංගප්පූරුවේ කාර්මික සම්ප්‍රදායක් ඒ වන විට නිසි ලෙස නොතිබීමයි. රටේ ශ්‍රම හමුදාව ගත් විට වැඩි වශයෙන් සිදු කරන ලද්දේ වෙළඳාම සහ විවිධ සේවාවන් සැපයීමයි. මේ නිසා ඒ පිරිසට විශේෂඥ දැනුමක් හෝ මේ නව ක්‍රමවේදයන් සඳහා අනුවර්තනය කරගත හැකි කුසලතාවයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් සිංගප්පූරුවේ නායකයන් තම ජනතාවට රැකියා සෙවීමට ගෝලීයකරණය අත්හදා බැලුවා. ඒ අනුව යුරෝපය සහ ඇමරිකාව සමග වෙළඳාම් කිරීම ආරම්භ කළා. මෙයින් ලී කුවාන් යූ සිදු කරන ලද්දේ මේ රටවලින් සිංගප්පූරුව සංවර්ධනය කිරීමට ලෝකයට තම රට විවෘත කළ යුතු ආකාරය ගැන අවශ්‍ය උපදෙස් ලබා ගැනීමයි. ඒ අනුව සිංගප්පූරුවේ නිෂ්පාදනය කිරීමට බහුජාතික සමාගම් වලට සම්බන්ධ වී කටයුතු කිරීමට අවකාශය සැලසුණා.
1970 ගණන්වලදී සිංගප්පූරුවේ නිෂ්පාදන අතර මූලික වශයෙන් රෙදිපිලි, ඇඟලුම් සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපනයනය කෙරුණා. එමෙන්ම 1990 ගණන් වන විට සැපයුම්, ජෛව තාක්ෂණ පර්යේෂණ, ඖෂධ, ඒකාබද්ධ පරිපථ සැලසුම් සහ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාවේ පවා නිරත වුණා. ආයෝජන ගලාගෙන එන විට මානව සම්පත් සංවර්ධනය කිරීම සිදු වුණා. ඉන් අනතුරුව විදේශ ආයෝජන මුදල් ගලා එද්දී සිංගප්පූරුව එහි යටිතල පහසුකම් වලට අමතරව මානව සම්පත් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්තා. රට තුළ බොහෝ තාක්ෂණික පාසල් පිහිටුවා ජාත්‍යන්තර මුදල් ගෙවා නුපුහුණු සේවකයන් තොරතුරු තාක්ෂණය, ඛනිජ රසායන ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳව පුහුණු කළා. කාර්මික රැකියා ලබා ගැනීමට නොහැකි වූවන් සඳහා රජය සංචාරක හා ප්‍රවාහන වැනි ශ්‍රමය අධිකව භාවිත කරන සේවා සඳහා බඳවා ගත්තා. සිංගප්පූරුවට සුරක්ෂිත, දූෂණයෙන් තොර සහ අඩු බදු අය කිරීම තුළින් හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට සිදු වුණා. මේ සාර්ථක කර ගැනීමට නම් අන්තනෝමතික රජයක් වෙනුවට රටේ පුරවැසියන්ට නිදහස භුක්ති විඳීමේ පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව නීති පද්ධතිය විධිමත් කළා. මද්‍රව්‍ය වෙළඳාම් කිරීම හෝ දැඩි දූෂණය සම්බන්ධයෙන් වරදකරුවන්ට මරණ දඬුවම නියම කළා. මෙවැනි ක්‍රියාමාර්ග තුළින් අපරාධ වැළැක්වීම සිදු වුණා. ජාතික දේශපාලනයට තර්ජනයක් වූ පුද්ගලයන් සිරගත කළා. මේ පාලනයට විරුද්ධ පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා. රටට හිතකර ව්‍යාපාරික හිතකාමී නීති නිසා ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය වුණා. මෙය එක්තරා දැඩි පාලනයක් ලෙස සැලකිය හැකියි. ලී කුවාන් යූ සිදු කරපු මේ තීන්දුව එක්ක දේශපාලනික හා ආර්ථික පරිසරය නිසා සිංගප්පූරුව ස්ථාවර වුණා. අද වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 300 ඉක්මවන දළ දේශීය නිෂ්පාදිතයක් සිංගප්පූරුවට තියෙනවා. එහි ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 60,000 දක්වා ඉහළ ගිහින් තියෙනවා. අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය 2024 දී දැක්ුණේ ඇමරිකානු ඩොලර් බිලියන 79.5ක් විදිහට. ඊට අමතරව ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3800ක් වෙනවා. මේ අගයන් මත පදනම් වෙලා ඔයාලට තේරෙනවා ඇති කොයි වගේ තරමක් සිංගප්පූරුව අපිට වඩා ඉස්සරහින් ඉන්නවද කියලා. සිංගප්පූරුවේ සංචාරක කර්මාන්තයේද දියුණු වෙමින් පවතින අතර වාර්ෂිකව මිලියන 10කට අධික සංචාරකයන් පිරිසක් අද වන විට සිංගප්පූරුවට පැමිණෙනවා. සත්වෝද්‍යානයක්, රාත්‍රී සෆාරියක් සහ ස්වාභාවික රක්ෂිතයක් සිංගප්පූරුවට අද වෙනකොට තියෙනවා. එසේම කැසිනෝ කර්මාන්තද දියුණු ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. සිංගප්පූරුව එක්සත් ජනපදයේ 15 වැනි විශාලතම වෙළඳ හවුල්කරුවා වෙනවා. දකුණු ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ රටවල් කිහිපයක් සමග ශක්තිමත් වෙළඳ ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. බහලුම් නැව් විශාල ප්‍රමාණයක් නවතාලිය හැකි වරායක් සිංගප්පූරුව සතුයි. සිංගප්පූරුව පිහිටලා තියෙන ස්ථානය අනුව එහි වාසිය ලබා ගන්නත් ලී කුවාන් යූට හැකියාවක් ලැබුණා. ඒ වගේම සිංගප්පූරු ගුවන් තොටුපළත් ඒ හරහා ගමන් කරන ලෝපුරා ගුවන් යානාවලට තාවකාලික නැවතුම් පොලක් බවට පත් කරන්නත් රටක් විදිහට සිංගප්පූරුවට හැකියාව ලැබුණා. 1955 දී ලී කුවාන් යූ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන ගමන් ශ්‍රී ලංකාව වගේ සිංගප්පූරුවත් දියුණු රාජ්‍යයක් කරන බවට ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි අද වෙනකොට ලංකාව සිංගප්පූරුව දිහා බලාගෙන සංවර්ධනය වෙන්න පෙරම් පුරනවා. ලී කුවාන් යූ යටතේ සිංගප්පූරුව ක්ලීන් සිංගප්පූර් වැඩසටහන 1968 ඔක්තෝබර් 1 වෙනිදා ක්‍රියාත්මක කළා. මෙය සිංගප්පූරුවේ පරිසරයේ පිරිසිදුව තබා ගැනීම අරමුණු කරගත් විශාල ව්‍යාපෘතියක්. මෙම වැඩසටහන සිංගප්පූරුවේ ජනතාවට පරිසරය පිළිබඳව වගකීම් සහිතව ක්‍රියා කිරීමට මඟ පෙන්වුවා. ඒ කාලේ සිංගප්පූරුවේ නගරවල වෙරළ ආශ්‍රිතව පවා කුණු වලින් අපවිත්‍ර වෙලා තිබුණේ. කොටින්ම කිව්වොත් ටොෆී එකක් කාලා කොලේ පවා එහෙම්ම බිම දානවා. මේ ක්ලීන් සිංගප්පූර් වැඩසටහන මගින් කසල ඔක්කොම සුද්ධ කරා. ඒ වගේම මිනිසුන්ට පිරිසිදු බව පුරුද්දක් බවට පත් කරන වැඩසටහන් ගණනාවක් සකස් කළා. සිංගප්පූරු ඩොලර් 500ක් දක්වා දඩ ගහන්න පුළුවන් තරමේ නීති ගෙනාවා. නගරවල අලුතෙන් ගස් හිටෙව්වා. 1970 වගේ වෙනකොට සිංගප්පූරුවේ නගර ආශ්‍රිතව ඉතා පිරිසිදු බවක් වගේම ගස් වලින් පිරුණු ලස්සන උද්‍යාන ඇති කරා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා 2025 ජනවාරි 1 වෙනිදා ශ්‍රී ලංකාවේ පටන් ගත්ත වැඩසටහනත් එක්ක පොඩි සමානකමක් පේනව නේද ඔයාලට? හැබැයි සිංගප්පූරුව මේක ක්‍රියාත්මක කළේ 1968. ඒ කියන්නේ මීට අවුරුදු 57කට කලින්. කමක් නැහැ. දැන් හරි අපි මේ වගේ දෙයක් පටන් ගත්ත එක ගැන සතුටු වෙන්න ඕනේ. ලංකාවෙත් ටොෆී කොලයක් බිම දැම්මොත් දඩයක් ගහන මට්ටමට නීති ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එකයි අපේ මතය.
ක්ලීන් සිංගප්පූර් වැඩසටහන කලින් සිංගප්පූරුව තිබුණු විදිහයි ඒක ක්‍රියාත්මක කරපු විදිහයි රූපවාහිනී වැඩසටහන ගියපු වීඩියෝ එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒකත් බලන්න. ඒක බලනකොට ඔයාටත් හිතෙයි අපි තාමත් ඉන්නේ සිංගප්පූරු වල 1968 තත්ත්වයේ කියලා. තාමත් අපේ මිනිස්සු පාරේ ඔහේ කුණු දානවා. පොඩි දුකක් හිතේ තියෙනවා ඒ ගැන. දැන් අපි රටක් විදිහට සිංගප්පූරුවේ මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් ටිකක් කතා කරමු. 2025 වර්ෂයේ ලෝකයේම පිළිගත් පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීමක් වන හෙන්ලි පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් අනුව ලෝකයේම අංක 1 තමයි සිංගප්පූරු පාස්පෝර්ට් එක. ලෝකේ රටවල් 195කට වීසා නැතුව ඇතුල් වෙන්න පුළුවන්. අංක 2 තමයි ජපානය. අංක 3 ෆින්ලන්තය. පොඩි දුකක් තියෙනවා අපේ ලංකාව ඉන්නේ 96 වෙනි ස්ථානයේ. ඔයාලට මේක විස්තරාත්මකව බලන්න පුළුවන් මම ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ලංකාව වගේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් නම් සිංගප්පූරු වල ලැබෙන්නේ නැහැ. හැබැයි සිංගප්පූරු ජනතාවට දරා ගන්න පුළුවන් මිලකට තමයි සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නේ. සිංගප්පූරුවේ පුරවැසියන්ට පමණක් ප්‍රතිකාර ගන්න පුළුවන් හොස්පිටල්ස් වෙනම වෙන් කරලා තියෙනවා. ඒ වගේම 2024 වර්ෂයේ දත්ත අනුව සිංගප්පූරු ජාතිකයෙක්ගේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේම ආයු අපේක්ෂාව අවුරුදු 83යි. ඒ වගේම අපේ ශ්‍රී ලාංකිකයෙක්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 77යි. සෞඛ්‍ය වියදම් සඳහා ණය ක්‍රමයක් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඔවුන්ට තියෙනවා. සියලු පුරවැසියන්ට සහන සැලසෙන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් පවතිනවා. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම රජය මගින් පුරවැසියන්ට ඉතා කාර්යක්ෂම හා සාධාරණ මිලකින් නිවසක් ලබා දෙනවා. වයස අවුරුදු 6ත් 15ත් අතර කුඩා ළමයින් සඳහා අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයක් පවතිනවා. විද්‍යාත්මක හා වෘත්තීය මට්ටමේ අධ්‍යාපනය සඳහා සහාය රජය විසින් ලබා දෙනවා. රජයේ ස්ථානවල අඩු මිලට ක්‍රීඩා සහ විනෝදාත්මක වැඩසටහන් පවා ක්‍රියාත්මක කරනවා. සිංගප්පූරුව දියුණු කරන්න ඒ රටේ මිනිස්සු තමන්ගේ උපරිමයෙන් කැප වුණා. හැබැයි අදටත් සිංගප්පූරුවේ මිනිස්සු සාමාන්‍යයෙන් දවසකට පැය 7ක් විතර නිදා ගන්නවා. නමුත් ඒ අය අවදි වෙලා ඉන්න වෙලාවේ හරියට කළමනාකරණය කරගෙන නිවැරදි ක්‍රමවේද සහ සැලසුම් ඔස්සේ ක්‍රියා කිරීම තමයි ඒ අයගේ සාර්ථකත්වයට හේතුව විදිහට දකින්න තියෙන්නේ. සිංගප්පූරුවෙන් අපි හැමෝටම ගන්න පුළුවන් ආදර්ශ ගණනාවක් තියෙනවා. එහෙනම් ඒ ආදර්ශත් අරගෙන අපිත් සිංගප්පූරුව වගේ දියුණු වෙමු. එහෙනම් මේ වගේ තවත් දැනුම පිරුණු වීඩියෝ එකකින් අපි නැවත වතාවක් හමු වෙමු. වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.